Welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා මිදිවත් එකට මිදි කඩන්න. මේක ඉතින් මම ගොඩක් ආසාවෙන් යන්න හිටපු ගමනක්. ඔයාලත් ඉතින් ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් මම කිව්වේ නෑනේ අද අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ Grapes on Soane කියන farm එකට. ඒක තියෙන්නේ Soane Valley වල. Soane Valley කියලා කියන්නේ Western Australia Perth වල තියෙන පරණම වයින් රීජන් වලින් එකක්. ඔයාලට දැන් පේනවා මේ අපි යන අතරමඟ පාරේ දෙපැත්තෙම තියෙන්නේ මිදි වතු වගා කරපු ඒවා. මම මෙහෙ දැකපු විශේෂම දේ තමයි මෙහි හැම ගෙදරකම වගේ එයාලට අයිති පොඩි කොටසේ වුණත් එයාලා හැම තැනකම වගා කරලා තියෙන්නේ මිදි. ඔන්න දැන් අපි ඒ ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි අද ගොඩක් අය ඇවිත් හිටියා. ඊට පස්සේ අපි එතනට යනකොට එතනින් අය අපිට මිදි කට් කරන්න ඕනි විදිය ගැන ඉන්ස්ට්‍රක්ෂන් ඔක්කොම දීලා තමයි අපි ඇතුළට එවන්නේ. අපි ඉතින් මිදි කට් කරන කලින් හැම පොකුරකින් වගේම එක එක කාලා බලනවා. මොකද ඇඹුල් මිදිත් තියනවානේ. ඇඹුල් මිදි නැතුව අපි පැණි රස හොඳ ඒවා තමයි කට් කරලා ගන්නේ. ඉතින් දන්නේම නැතුව මිදි වලින්ම බඩත් පිරෙනවා මෙතනින් එළියට යනකොට. ඊට පස්සේ ඉතින් අපි හොඳට බලලා අනිත් පොකුරේ අනිත් ඒවට ඩැමේජ් නැති වෙන්න අපි හිමින් පරිස්සමෙන් මිදි කට් කරලා ගන්නවා. මිදි තියනවා මේ තියන්නේ. හේවන තනක් මේ තියෙන්නේ මිදි. මම දැන් මේ කැරකි බලන්නේ මට කඩන්න මිදි පුකුරක් තියනවද කියලා. මේ වීඩියෝස් බලනකොට තමයි මට තේරෙන්නේ මම මිදි කඩන එකට වඩා වැඩිපුර කරලා තියෙන්නේ මිදි කාපු එක කියලා. ඔයාලට පේනවා මම නවත්තන්නෙම නැතුව එක දිගට මිදි කනවා. මිදි කියන්නේ ඉතින් අපි ඕනම කෙනෙක්ට ඕන තරමක් කන්න පුළුවන් කෑමක් හින්දා ඉතින් කමක් නෑ. මේ Soane Valley famous වෙලා තියෙන්නේ table grapes වලටයි wine grapes වලටයි. ඒ දෙකේ වෙනස ගැන කිව්වොත් table grapes කියලා කියන්නේ juicy ගතියෙන් වැඩි, size එකෙන් පොඩ්ඩක් ලොකු, seeds නැති අපි එදිනෙදා පාවිච්චි ගන්න මිදි වලට. වයින් ග්‍රේප්ස් කියලා කියන්නේ සයිස් එකෙන් ටිකක් පොඩි, ජූසි ගතිය අඩු, සීඩ්ස් වැඩිපුර තියෙන මිදි වලට. එතකොට ඒ වගේම තමයි දැන් මේ Soane Valley වල තියෙන මිදි වලින් හදන ප්‍රධානම වයින් වර්ග දෙකක් තමයි Shiraz, Muscat කියලා කියන්නේ. අපි දැන් මේ green grapes ටිකත් කඩාගෙන දැන් අපි මේ යනකම් red grapes කඩන්න. දැන් මං හිතන්නේ මගේ මේ වෙද්දිත් මගේ බෑග් එකේ කිලෝ එකක් විතර තියෙනවා green grapes කඩපු ඒවා. ඊට පස්සේ දැන් අපි යනවා එහා පැත්තට. ඊට පස්සේ අපි red grapes ටිකකුත් කඩාගත්තා. කඩාගෙන තව මේ ටිකේ ඇවිදලා මිදි කාලා අපි ආයෙත් ගෙදර යන්න ලෑස්ති වුණා. මෙතනින් දෙද්දී අපිට ඕන තරම් මිදි කන්න පුළුවන්. ඒකේ අපිට ඇති වෙනකම්ම මිදි කන්න පුළුවන්. ඊට පස්සේ අපි මිදි කඩාගත්ත ගෙදර ගෙනියන්නනේ. ඒවට පොඩි මුදලකුත් දීලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද මගේ හවස් වරුව ගෙවුනේ මේ විදිහට. මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයිමත් එන්නම්. බයි.